welcome to Tech XL YouTube channel. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ ඔයාලා thumbnail එකේ දැක්කා වගේම ඔයාගේ Android phone එකකින් Android app එකක් හදාගන්න විදිහ. ඉතින් Android app එකක් කියන්නේ ඔයාලා use කරන WhatsApp, Facebook, එතකොට තව TikTok අර එහෙම මේ වගේ app තියෙනවනේ. ඒ වගේ app එකක් හදාගන්න විදිහ තමයි මම අද ගෙනල්ලා තියෙන්නේ. එක වීඩියෝ එකකින් කියලා දෙන්න පුළුවන් දෙයක් නන් නෙමෙයි මේක. මේ වීඩියෝ playlist එකක් දානවා ඔයාලා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මේකට අපි යන්න ඕනේ Chrome browser එකට ගිහිල්ලා බලලා මෙතන search bar එකේ අපි search කරගන්න ඕනේ SketchUp Pro download කියලා. SketchUp Pro download කියලා search කරගත්තාට පස්සේ ඔයාලට එනවා GitHub link එකක් මෙන්න මේ විදිහට. ඒ GitHub එකට යන්න. GitHub link එකට ගියාට පස්සේ ඔයාලට latest version එක මෙතන පෙන්නනවා. latest version එක download කරගන්න පුළුවන් පල්ලෙහාට ගිහිල්ලා මෙතන base apk කියලා තියෙනවා. ඉතින් apk release.apk කියලා තියෙන්නේ. ඒක ටච් කරගන්න මේ නිල් පාට නම. එතකොට මෙන්න මේ විදිහට auto download වෙනවා. ඉතින් හරිම ලේසි download කරගන්න. ඉතින් විනාඩියක් වගේ යනවා download වෙන්න. මට නම් මම වීඩියෝ එක download වුණාට පස්සේ continue කරන්න. හරි ඉතින් මගේ ඇප් එක නම් ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙන්න ළඟයි. ඉතින් මේ ඇප් එකෙන් ඇප් එකක් හදන්න මේ ඇප් එකෙන් ඔයාලගේ Android ඇප් එකක් හදන්න කිසිම ලැන්ග්වේජ් එකක් ඕනේ වෙන්නේ නැහැ. Java, Python මුකුත් ඕනේ වෙන්නේ නැහැ. මේකේ බ්ලොක් වලින් තමයි හදන්න තියෙන්නේ. මේ විදිහට ඇප් එක ඕපන් කරලා බලලා මම පැකේජ් ඉන්ස්ටෝල් එකෙන් ඉන්ස්ටෝල් කරගන්නවා. ඔන්න ඔය විදිහට ඉන්ස්ටෝල් වෙනවා. ඊට පස්සේ මෙතන ඉන්ස්ටෝල් බටන් එක දීලා ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ එකක් ආවොත් එහෙම මේ more details කියන එක දෙන්න. more details කියලා install anyway කියලා එකක් තියෙනවා. install anyway කියන එක දීලා බලලා ඔයාලගේ pattern එක හරි password එක හරි දෙන්න. මම fingerprint එක දෙනවා මෙතන. ඉතින් හරි ඔන්න ඔය විදිහට ඇප් එක ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙනවා. ඊට පස්සේ අපි යන්න ඕනේ ඇප් එකට. ඇප් එක ඇතුළට ගියාට පස්සේ ඔන්න ඔය වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා ඔයාලට. මේ තප්පර 7ක කවුන්ට් එකක් යනවා. පොඩ්ඩක් ඉන්න ඕනේ තප්පර 7 ඉවර වෙනකම්. ඒකේ මේ view changes කියන එක දෙන්න ඕනේ. view changes කියන එක දුන්නාට පස්සේ ඔතනින් back වෙන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මෙතන permission require කියලා එකක් තියෙනවා. ඒකේ okay කියන එක දෙන්න. okay කියන එක දුන්නාට පස්සේ මෙතන allow කරන්න එනවා. ඒකේ allow කරන්න ඕනේ. ඊට පස්සේ message එකක් එනවා Android 11 storage access කියලා හැම එකක් එනවා. ඉතින් මේකේ setting කියන එක දෙන්න. ඔහොම આવොත් එහෙම ඊට පස්සේ මෙතන tick එකක් එනවා. open දාගන්න. ඒ tick එක දාගන්න. උතන ඔන්න ඔය විදිහට එනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ කලින් මම කරපු project එක. ඒක වැඩක් නැහැ. ඒක අපි exit වෙලා වෙලා project එක delete කරගමු. ඔන්න ඔය විදිහට තමයි app එක ඔයාලට install කරාට පස්සේ තියෙන්නේ. ඔයාලා මේ ඉරි කෑලි තුනක් තියෙනවා. install කරාට පස්සේ ඔන් ඔය ඉරි කෑලි තුන touch කරගෙන settings වලට යන්න. setting වලට ගිහිල්ලා system setting කියලා එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා automatically save කියන මේ tick එක on කරගන්න. එතකොට ඔයාලා project එක මැද්දෙන් back වුණත් ඒක automatically save වෙනවා. ඉතින් ඒ ටික් එක වැදගත් වෙයි කියලා හිතෙන ඔයාලටත් ඉතින් මට වැදගත් වෙන හින්දා මම ඕන් කරගත්තා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන පහළ new project කියලා එකක් තියෙනවා. මේ තියෙන්නේ plus icon එකක් එක්ක. ඒක දුන්නාට පස්සේ ඔයාලට project එකක් හදාගන්න පුළුවන්. ඊට කලින් අපි යමු store එකට ගිහිල්ලා බලන්න. store එකට ගියාට පස්සේ ඔන්න ඔය විදිහට අපිට තියෙනවා මේකේ හදපු project එහෙම. ඉතින් drip client UI එතකොට මෙතන පහළ තියෙනවා real chat gpt කියලා music player හදපු ඒවා තියෙනවා. මේ වගේ app ඔයාලට හදන්න පුළුවන්. හදලා play store දාලා ඔයාලගේ app එක play store දානකම් ඒ කියන්නේ සම්පූර්ණ app එක හදලා play store එකට release කරනකම් මම playlist එකක් ගේනවා. ඉතින් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මේ videos දැනගන්න ඕන නම් ඉතින් store එකේ ඔන්න ඔය විදිහට තියෙනවා. VPN හදලා තියෙනවා. එතකොට ගොඩක් දේවල් තියෙනවා. browsers හදලා තියෙනවා. games හදලා තියෙනවා. simple games. Telegram free chat effect කියලා එකක් තියෙනවා. Telegram client කියලා එකක් තියෙනවා.
ඒ වගේ apps තියෙනවා. ඉතින් ගොඩක් තියෙනවා project. ඊට පස්සේ අපි projects වලට ගිහිල්ලා අපේම project එකක් හදාගන්න විදිහ මම කියලා දෙන්නම්. දැන් මේ new project කියන button එක උඩ touch කරන්න ඕන. එතන මේ app icon එකක් තියෙනවනේ, Android icon එකක් තියෙන. ආන් ඒ icon එක touch කරලා බලලා ඔයාලට කැමති icon එකක් මෙතන photo එකක් හරි කැමති එකක් දාගන්න පුළුවන්. මම මේක නිකන් හදන project එකක් ඉඳලා දැන් icon එකක් දාලා පෙන්වන්න යන්නේ නැහැ. ඊළඟ වීඩියෝ එකේදී අපි ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකක් හදලා පෙන්නනවා. ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකේදී ඔයාලට icon එකක් දාලා ඔක්කොම කියලා දෙන්නම්. ඉතින් මම මෙතනදී මුකුත් දාන්න යන්නේ නැහැ. මෙතන ඇප් එකට නමක් දාගන්න තියෙනවා. ඔය අපි TechHack.sl කියලා නිකන් දාගමු. ඇප් එකට කැමති නමක් ඔයාලට දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පැකේජ් නේම් එකක් එනවා. එතන පැකේජ් නේම් එකට com.techhack.sl කියලා අපි දාගන්නවා. .sl කියලා දාගමු අපි. ඉතින් මේ new project කියලා තියෙන මේ project name එකටත් කැමති එකක් දාගන්න පුළුවන් ඔයාලට. එතකොට මේ project name එකෙන් තමයි sketch app එකේ interface එකේදී ඒ කියන්නේ home එකේදී පෙන්වන්නේ ඔයාලගේ project එක. ඒ නමින් තමයි පෙන්වන්නේ. එතකොට ඔයාලට අඳුර ගන්න පුළුවන් project ගොඩක් කරන් යන කට්ටියට. ඉතින් මේකේ වැඩ කරන් යද්දි ඔයාලට තේරෙයි මම මොකද්ද කියන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට TechHack.sl කියලා මම ඒකටත් දාගන්නවා. ඉතින් TechHack.sl මේක ස්පේස් තියන්න බෑ. ඊපස්සේ මෙතන පහළ තියෙනවා version code කියලා එකක්. ඒකත් මම වීඩියෝ කරන්න පටන් ගත්තට පස්සේ කියලා දෙන්න. ඉතින් ඔන්න ඔය විදිහට app එකේ මේ ටික හදාගෙන බෙදලා create කියන එක මම නිකමට දෙනවා. දැන් ඒ කියන්නේ ඔයාලට නිකන් පෙන්නන්න. මේකේ වැඩ කරද්දී අපිට linear එකක් දාගන්න ඕනේ. linear එකක් දාගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට මේ ගැන ලොකු දැනුමක් නැති වෙයි. ඔයාලට මගේ වීඩියෝ ලිස්ට් එක බැලුවට පස්සේ ඇප් එකක් හදාගන්න පුළුවන්. මම මේ නිකන් ඇප් එක පෙන්වන්න ඕනේ හින්දා මේ ටික පෙන්වන්නේ. මේ ගැන හිතන්න එපා, ලොකුවට ඔලුවට දාගන්න එපා. ඉතින් ඔන්න ඔය විදිහට මෙතන තියෙන සෙට් එක මැච් කරගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ ඕනි කරන දේවල් මේ වගේන් තමයි අපි හදන්නේ. එතකොට මේවට කෝඩ් දෙන්නේ මේ වගේ තියෙනවා. මෙතන මේ බ්ලොක්ස් වගේක්. ඒ බ්ලොක් වලින් තමයි අපි කෝඩ් ටික හදන්නේ. ඒ ටික මම කියලා දෙන්නම් ඉස්සරහට වීඩියෝස් වලින්. ඉතින් අලුත් බ්ලොක් ඇඩ් කරගන්නත් පුළුවන්. මෙතන කම්පෝනන්ට් ටික තියෙනවා. ඉතින් හැඳින්වීමක් විදිහට දෙන්න පුළුවන් මෙච්චරයි. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී මේ ඇප් එකෙන් ස්ප්ලෑෂ් ස්ක්‍රීන් එකක් හදන විදිහ ඔයාලට කියලා දෙනවා. ඉතින් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම channel එක subscribe කරලා වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා comment එකක් දාලා channel එක subscribe කරද්දී bell icon එක මතක ඇතුව all දාලා තියාගන්න. එතකොට ඔයාලට ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට notification එකක් හම්බ වෙනවා. ඉතින් අදට එහෙනම් වීඩියෝ එකේ අපි සමු ගන්නවා.